අයිබෝවන් යාළුවනේ ඔයාලා මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. මම අද ඔයාලගෙන් ප්‍රශ්නයක් අහනවා. ඔයාට පුළුවන්ද A ගේ B ගේ අගය දීලා තියෙද්දි C දිග හොයන්න? පොඩ්ඩක් මේ වීඩියෝ එක නවත්තලා උත්තරේ හොයන්න උත්සාහ කරන්නකෝ. ටික වෙලාවකට පස්සේ ඔයාට උත්තරේ හම්බෙයි 5යි කියලා. මේක හොයන විදිහක් තියෙනවා. ඒ විදිහට අපි කියන පයිතගොරස් ප්‍රමේය කියලා. පයිතගොරස් ප්‍රමේය කියන්නේ ත්‍රිකෝණයක පාද අතර සම්බන්ධතාවය. ඕන් අපි ඉස්සරහට ගිහිල්ලා බලමුකෝ. ඕන් ඔයාලට පේනවා ඇති මේකට ඉංග්‍රීසියෙන් පයිතගෝරියන් තියරම් කියලා කියනවා. ඔයාලට පේනවා ඇති C වර්ග සමානයි A වර්ගයේ ධන B වර්ගයේ කියන එකට. එතකොට ඔයාට මේ තව චුට්ටක් සුළු කරපුවාම හම්බෙනවා මේ පල්ලෙහෙන් තරු දාලා තියෙන ඒවත්. මේ මොකද දන්නවද උනේ? මේකේ C වර්ගය කියන්නේ මේ C කියන එකෙන් අපි සමචතුරස්‍රයක් ඇන්දොත් මෙන්න මෙහෙම කලින් තියෙන එකේ වගේ. එතකොට ඒකේ වර්ගඵලයට කියන්නේ C වර්ගය කියලා. එතකොට A වර්ගය කියන්නේ A පාදයෙන් සමචතුරස්‍රයක් අදින එකට. එතකොට B වර්ගය කියන්නේ B පාදයෙන් සමචතුරස්‍රයක් අදින එකට. එතකොට A වර්ගයේ ධන B වර්ගය කියන්නේ මේ දෙකේ එකතුවට. ඒ කියන්නේ සමානයි C වර්ගයට. ඒ කියන්නේ මෙන්න මේ සමචතුරස්‍රය වර්ගය කියන සමචතුරස්‍රයේ වර්ගඵලය සමාන වෙනවා A වර්ගයේ ධන B වර්ගය කියන සමචතුරස්‍ර දෙකේ එකතුවට. එතකොට අපි මෙහෙම සුළු කරලා බලුවොත් මේක තියෙන්නේ 3 4යි කියන එක. එහෙනම් 3 වර්ගය අපි දන්නා 9යි කියලා. 4 වර්ගය අපි දන්නා 16යි කියලා. එතකොට 9යි 16 එකතු කරපුවාම 25යි. 25 අපිට ලියන්න පුළුවන් 5 වර්ගය කියලා. ඒ කියන්නේ අපිට පැත්තක දිග 5 කියන එක තමයි දැනගන්න වෙන්නේ. ඔයාට වැඩිදුර දැනගන්න ඕනේ නම් ඕකට ඉංග්‍රීසි නමක් එක උපකරණයක් තියෙනවා. ඒකට ඉංග්‍රීසි නම සෙට් ස්ක්වයර් කියලා. ඒකේ තියලා බැලුවත් දිග සෙන්ටිමීටර් 5යි කියලා අපිට හොයාගන්න පුළුවන්. අපි ඊළඟ එකකට යමු. වෙන්න ඒකේ පැහැදිලි කිරීම. ඔයාලට පේනවා මේකේ වර්ගඵලය A වර්ගය. මේකේ වර්ගඵලය B වර්ගය. මේකේ වර්ගඵලය H වර්ගය කියලා. මේකේ H කියන එකේ තේරුම හයිපොටෙනියුස් කියන එකේ තේරුමයි. සිංහලේ කර්ණපාදය කියලා කියනවා. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් නිවා වෙනවා. ලයික් එකකුයි සබ්ස්ක්‍රයිබ් එකකුයි දාන්න කියලා මම ඉල්ලා සිටිනවා.